මේ දේව සභාව රැස් වෙච්ච වෙලාවේ අර දිව්‍යාංගනාවගේ මේ කාරණාව සක්‍ර දෙවියන් කරුණු කාරණා අරගෙන විසඳලා සක්‍ර දෙවියන් දඬුවමක් පැමිණෙව්වා. ඒ තමයි සක්‍ර දෙවියන් කියා හිටියා මිත්‍යා දෘෂ්ටික දෙව්දුව ඔබ නින්දා කරලා තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයට. ගෝර කටුක වූ සංසාරයක අසාර සැපයක් සොයා යන අපට සාර වූ මාර්ගය කියා දීමට ලොව පහළ වූ මුනිදුන්ගේ ශ්‍රී සද්ධර්මය ලොවට බෙදෙන YouTube නාලිකාව නෙක්ඛම්ම. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුද? පිංගතුනි, අපි කාටත් ප්‍රයෝජනවත්. අපේ ජීවිතයේ තීරණාත්මක මොහොතක සිහි කළ යුතු පරම ගාම්භීර ධර්ම කොටසක් අද මේ ධර්ම දේශනාවේදී ඔබට සිහිපත් කරලා දෙනවා. අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා කවුද? සුදත්ත සිටුවරයා. ඒ කෙනාගේ පට බැඳිච්ච නම තමයි අනාථ පිණ්ඩික. අනාථයන්ට දන් දෙන නිසා නිතර දම් පින්කම් කරනවා. නැති බැරි මිනිස්සුන්ට පිහිට වෙනවා, දන් වැටවල් පවත්වනවා. ඇත්ත නම සුදත්ත වුණාට මිනිස්සු සමාජි පුරාම මිනිස්සු කියන්න ගත්තා අනාථයන්ට දන් දෙන අනාථ පිණ්ඩික. මේ අනාථ පිණ්ඩික සිටුතුමා සසරේ කල්ප ලක්ෂයක් පින් කරගෙන ආවා කියන බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා බවට පත් වෙන. එතකොට ඒවත් නිකන් ලැබෙන්නේ නැහැ. සංසාර පින් තියෙන්න ඕනේ. ඊළඟට මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරලා පූජා කරා. ඒ ආරාමේ සාමාන්‍යයෙන් බුදු කෙනෙක් බාරගත් ආරාමයක් වගේ නෙමෙයි. අවිදහිත පිම්බීමක්. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන භූමියක්. ඒ ඉඩම ගන්නම 18 කෝටියක් කහවණු ඇතිරුවා. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් ආරාම බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න හදපු කුටිය සඳුන් ලීයෙන් වහල 7කින් යුක්තව සත් මහල් ප්‍රාසාදයක් කියන. කොයි පැත්තෙන් හුලං හමාගෙන ආවත් සුගන්ධ කුටිය සඳුන් සුවඳ කුටිය ඇතුලේ හැම වෙලාවෙම රැඳෙන විදිහට කුටිය සැලසුම් කරා. සක්මන් මලු දානශාලා ඒ මහරහතන් වහන්සේලාට අලුත පැවිදි වෙන ස්වාමීන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට පෝය කරන පෝය ගෙවල් අංග සම්පූර්ණ ආරාමයක් ඉදි කරා තවත් 18 කෝටියකින්. එතකොට ඊළඟට තවත් දෙයක් තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ තරම් දැන් ඉඩම ගන්න ගියා 18 කෝටියක්. කුටි සෙනසුන් හදන්න තවත් 18 කෝටියක්. උත්සවයට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධ සල්ලි මේ උත්සවයකට මොකටද එච්චර වියදම් කරන්නේ? හැබැයි ජේතවන පිම්බිම සගසතු කරලා පූජා කරන පින්කමට තවත් 18 කෝටියක් වියදම් කරා. අර සියලු ආරාම ගොඩනැගිලි හදන්න ගියා වගේම මුදලක් ඒ භූමිය සගසතු කරලා ශාසනයට පූජා කරන පින්කමට වියදම් කරා. ඇයි ඒ පින්කමත් එක්ක තමයි ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ හිත් පහදින්නේ. මේ කරන පින්කම් ගැන මිනිස්සුන්ගේ හිත පහදවන්න. එදා ඒ පින්කමට
හැම තැනම දන්සැල් දුන්න මිනිස්සුන්ට. ආරාම පූජා පින්කමට එන මිනිස්සුන්ට හැම තැනකම 3 මංහන්දි 4 මංහන්දි හැම තැනම දන්සැල් දාලා මිනිස්සුන්ට ඇති තරම් කන්න බොන්න දුන්නා. පාරවල් ඔක්කොම සැරසුවා. කොඩි සේසත් නංවල දජ පතාක නංවල ඒ කාලේ බොහොම ලස්සනට මල් තොරන් නිර්මාණය කරලා මුළු නගරෙම 18 කෝටියක් වියදම් කරලා සරසලා ආරාම භූමිය සංඝ සතු කරලා පූජා කරා. එතකොට සම්පූර්ණ 54 කෝටියක් වියදම් කරා කියන. ඒතර පුංචි මුදලක් නෙමෙයි. ඒ කාලේ හැටියට රන් කහවණු වලින්. එතකොට මේ තරම් වියදමක් දරලා ආරාමයක් කරලා පූජා කරපු සිටුවරයා බුද්ධ ශාසනය තුල එතනින් පස්සෙත් බුදුහාමුදුරෝ ඒ ආරාම භූමිය පිළිගත් දවසේ රන් කෙන්ඩියකින් ශ්‍රී හස්තයට පැන් වක් කරලා ඒ සියලු ගොඩනැගිලි අර ආරාම භූමිය සියල්ල බුද්ධ ශාසනයේ සංඝ සතු කරලා පූජා කරපු දවසේ අනාථපිණ්ඩික සිටුතුමා ඉල්ලීමක් කරා අනේ ස්වාමීනි මගේ නිවසට දිනපතා භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් මේ ආරාම ඉදිරියේ සංඝ පිරිසක් හැටියට වැඩ ඉන්න සියලු පහසුකම් හැදුවා. නගරේ කොයි පළාත් වලට පිණ්ඩපාතේ වැඩියත් මගේ නිවසටත් 500ක පමණ සංඝ පිරිසක් වෙනුවෙන් මම දිනපතා දානේ සූදානම් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිනපතා සංඝයාට දන් දෙන්න මට අවසර දෙන සේක්වා කියලා ඉල්ලීමක් කරා. දවස ගානේ සංඝයා නගරේ ඒ ප්‍රදේශවලට පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේලාගෙන් 500ක තරම් පිරිසක් සිටු නිවසටත් පිණ්ඩපාතේ වැඩියා කියලා. සිටුවරේ කියන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. ඒ නගරේ හිටපු ධනවත්ම කෙනා සිටුවරයා. 500කට දන් දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ තරම් ධනවතෙකුට. එතකොට දවස ගානේ ඔහොම දම් පින්කම් කරගෙන ගියා. මේ සිටුතුමාගේ ජීවිතෙන් අපිට ගන්න ඕන තැන් අද මම ඔබට කියලා දෙන්න. ඊළඟ දේ මේ අනාථපිණ්ඩික සිටුතුමා මොකක්ද ව්‍යාපාර හැටියට කරා කියලා බහලා තියෙන්නේ. සල්ලි පොලියට දීපු එක. ඒ කාලේ බැංකු තිබුණේ නැහැ. මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න ණයට දුන්නා. දීලා සාධාරණ පොලි මුදලක් අය කරා. ඒ විදිහේ ව්‍යාපාර ඊට අමතරව තව බොහෝ ව්‍යාපාර කටයුතු තිබිලා තියෙනවා. දැන් හැමදාම මේ ස්වාමින් වහන්සේලාට වේවා මේ බණහන අයට වේවා මට වේවා හැමදාම කෙනෙකුගේ පින එකම මට්ටමින් පවතින්නේ නැහැ. පින කියන එකත් ගෙවිලා අවසන් වෙනවා. පින ගෙවිලා අවසන් වෙනකොට අකුසල් මතුවෙනවා. පෙර සසරේ කරපු කර්ම විපාක බලවත් වෙන්න පුළුවන්. මටත් එකයි ඔබ වහන්සේලාටත් එකයි. මේ හොඳට ඉන්නවා පින්කම් කරනවා විහෙර විහාර ගොඩ නගනවා බැබලීගෙන ඉන්නවා. අකුසල් බලවත් වෙන කාලෙ වෙනකොට කඩාගෙන වැටෙනවා අපි. ලෙඩ රෝග එනවා. අර තමන් උදව් උපකාර කරපු මිනිස්සුම තමන්ට හතුරු වෙන කාලයක් එනවා. ඊළඟට ඥාතීන් හිතවතුන් සමහරලාවට තමන්ට විරුද්ධව නැගිටින කාලයක් එන්න පුළුවන්. තමන්ගේ දායකයෝ තමන්ට විරුද්ධ වෙන කාලයක් එනවා. එක තැන් වෙනවා. කාත් කවුරුත් නැතුව දුක් විඳින්න වෙන්න පුළුවන්. අර අකුසල විපාක බලවත් වෙනකොට තිබිච්ච ලැබීම් සියල්ල නැති වෙලා අන්තසරණ වෙනවා. සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හැදුවත් මොන තරම් දම්පින්කම් කරත් බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා වුණත් කොච්චර ණයට දීලා පොලි එකතු කර මොන විදිහේ ධනයක් තිබ්බත් ධර්මයේ සඳහන් වෙනවා ධම්මපදයේ සඳහන් වෙනවා අනාථපිණ්ඩික සිටුතුමත් පෙර සසරේ අකුසල් බලවත් වෙච්ච කාලයක් තිබිලා තියෙනවා. ඒ අකුසල් බලවත් වෙච්ච කාලෙදී අර ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටුණා. ඒ කාලේ ණයට ගත්ත මිනිස්සු දැන් සිටුතුමා වැටෙන කාලේ එනකොට ණයට ගත්ත මිනිස්සු කල්පනා කරා දැන් එයාගේ කාලේ ඉවරයි. දැන් අපිට පොලි ගෙවන්න ඕනෙත් නැහැ ණය ගෙවන්න ඕනෙත් නැහැ. දැන් අපිට මග ඇරලා ඉන්න පුළුවන්. දැන් ආයියා ඔළුව උස්සන්නේ අන්න එහෙම කල්පනා කරලා ණයට ගත්ත මිනිස්සු ණය නොදී මග ඇරියා.
ඒ අතරේ කෝටි ගානක් කහවණු අචිරවතී ගංගාව අයිනේ ගබඩාවක තිබුණා. ඒ කාලේ ඉතින් බැංකු වගේ ක්‍රම තිබිලා නැති නිසා තැම්පත් කළ පොළොව ඇතුලේ තමයි කහවණු ගබඩාව තිබුණේ. ගංගාවක් අයිනේ තමන්ගේ සිටු මැදුර ආසන්නේ ආරක්ෂිතව තිබුණා. විශාල ගං වතුරක් එක්ක ගං ඉවුරයි ඒ පලාතම කඩාගෙන අර කහවණු ගබඩාව කැඩිලා ගඟේ ගහගෙන කහවණු ටිකක් ගියා මුහුදට. ගඟේ ගහගෙන ගියා. දැන් බලන්න නරක කාලේ එනකොට පොළොව ඇතුලේ තැම්පත් කරලා තිබ්බත් කොහෙන් හරි ඒක පොළොව ඇතුලෙන් හරි කඩාගෙන යනවා. ණයට ගත්ත මිනිස්සුන් ණය නොදී මගේ හැරියා. ව්‍යාපාර දවසින් දවස කඩාගෙන වැටුණා. ආදායම් මාර්ග බිමටම වැටුණා. දැන් රන් කහවණු පිරිච්ච ගබඩාවල අවසානයේ එක කහවණුවක් තියා තඹයක්වත් නැති වුණා. වෙනද ප්‍රනීත විදිහට කාපු බීපෝ අනාථපිණ්ඩික සිටුතුමා දැන් කාඩි හොදී නිවුඩු හාලුයි කිය. වෙන දැල් හාලි බත් එක්ක ප්‍රනීත සූප ව්‍යංජන වලින් කාපු බීපු කෙනා. දැන් නෑ. හැබැයි කොච්චර අමාරුතා තිබුණත් අමාරුවෙන් හරි දන් දෙන එක නැවැත්තුවේ නෑ. අන්න බලන්න පිනේ වටිනාකම දන්න කෙනාගේ ස්වභාවය. දැන් වෙන කෙනෙක් නම් අච්චර පින්කම් කරලා අපහදිනවා. ඔන්න කෝටි ගණන් වියදම් කරලා ආරාම හදලා අපිට වෙච්ච හිනේ කියලා සමහරව හිතනවා. මෙච්චර දම් පින්කම් කරලා බුද්ධ ශාසනයට මෙච්චර දන් දීලා කෝ අපිට මේවා විපාක කියලා හිතනවා. හැබැයි අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ සේවකයන්ට කිව්වා අපි කන විදිහට පිණ්ඩපාතේ වඩින සංඝයාට කාඩි හොදී නිවුඩු හාලුයි හරි දිනපතා දන් දෙන්න. ධර්මයේ සඳහන් වෙනවා දවසක් සංඝයා අතර භික්ෂුන් වහන්සේලා පිරිසක් සිටුතුමාට තියෙන අපහසුතාවය දැකලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුනා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සිටුතුමාට අමාරු කාලයක්. අපි දැන් සිටු නිවසට පිණ්ඩපාත යන්නේ නැතුව වෙන ප්‍රදේශයකට යන්නද? බුදුරජාණන් වහන්සේ වදාළ හා මහණෙනි සිටුතුමා සද්ධාවෙන්මයි දන් දෙන්නේ. තියෙන දෙයක් සද්ධාවෙන් දෙයි. ඒ දෙන දේ නුවණින් සලකලා ප්‍රත්‍යවේක්ෂා කරලා පිළිගන්න. සිටු නිවසට අනේක වළක්වන්න එපා කිව්වා. ඔය අතරේ ඔන්න අපිට තේරුම් ගන්න ප්‍රධාන කාරණා. සිටුතුමාගේ නිවස ඉහළ විමාන කරගෙන හිටියා මිත්‍යා දෘෂ්ටික දේවතාවිය. මේ දෙවිවරු කියන්නේ හැමෝම සම්මාදිට්ඨික නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවා. මේ දේවතාවිය බුද්ධ ප්‍රමුඛ සංඝයා සිටු නිවසට වඩිනවා නම් විමානෙන් යන. බුදුන් දකින්න කැමති නැහැ. ඇයි? මිත්‍යා දෘෂ්ටික නිසා. සිටුතුමා බණහනකොට විමානෙන් මගහැරලා යනවා. සංඝයා එතනින් ගියාට පස්සේ විමානෙට එනවා. මේ දේවතාවිය කල්පනා කරා දැන් සිටුතුමාගේ නිවසට ඉහළ නම් අහසේ විමාන කරගෙන ඉන්නේ. සිටුතුමාට තිබ්බ කහවණු ලැබීම, ධනය, සිටුතුමාගේ බැබලීම, වැටීම ඔක්කොම දකිනවනේ. මේක බලාගෙන හිටපු දිව්‍යාංගනාව කල්පනා කරා පමණ නොදැන දන් දීලා නැත්තට නැති වුණා. ඔහොම හිතන්නේ නැද්ද අද? පමණ නොදැන පින්කම් කරලා දන් දීලා නැත්තට නැති වුණා. දැන් කහවණු ගබඩා හිස්. දැන්වත් ওই සිටුවරයාට මොලේ පාදවන්න ඕන කියලා මේ දිව්‍යාංගනාව දවසක් සිටුතුමා නිදාගෙන ඉන්න වෙලාවේ රාත්‍රී සාමාන්‍යයෙන් කියලා හරියන්නේ මගේ බලය පෙන්නලා සිටුතුමා පහදවලා මොලේ පාදවන්න ඕන කියලා හිතුවා. දිව්‍ය ආභරණ වලින් සැරසිලා දිව්‍ය සලුපිලි දරාගෙන ආලෝක විහිදවාගෙන සිටුතුමාගේ කාමරේ පෙනී හිටියා. දිව්‍යාංගනාව. සිටුතුමා ඇහුවා කවුද ඔබ? ඒ වෙලේ කිව්වා සිටුතුමනි මම ඔබේ නිවසට ඉහළ අහසේ විමන් මවාගෙන ඉන්න දිව්‍යාංගනාව කිව්වා. සිටුතුමා ඇහුවා මා ඉදිරියේ පෙනී හිටියේ ඔබ? ඒ වෙලේ කියා හිටියා සිටුතුමනි
ඔබට යම් අවවාදයක් කරන්නයි කිය මේ පෙනී හිටියේ. ඔබට යම් කාරණයක් කියන අවවාදයක් දෙන්න. සිටුතුමා කියන්න කලින්ම කියනවා ඔබ දෙන අවවාදී ධර්මයට එකඟ නම් විතරයි කියව මම පිළිගන්න. ඕන දෙයක් කියන්න කියව. ඒ විලියාවේ අර දිව්‍යාංගනාව කියන සිටුතුමනි ඔබේ ගබඩාවල් කහවණුවලින් පිරීලා තිබ්බා. දැන් බලන්න කියව තමයක්වත් නැහැ. පමණ නොදැන දන් දීලා දැන් නැත්තට නැති වුණා නේද? දැන්වත් දන් දෙන එක නවත්තන්න කියව. ඔන්න බලන්න දිව්‍යාංගනාවක් පෙනී ඉඳලා කියන්නේ. ඒ සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට ඔය වගේ දෙවි කෙනෙක් පෙනී ඉඳලා ඔය වගේ අවවාදයක් දුන්නා නම් මොකද වෙන්නේ? අනේ දිව්‍යාංගනාව මට දැනුයි මොලේ පෑදුනේ කියලා බඩ ගාගෙන වැඳලා පිළිගන්නවා. සිටුතුමා ගත් කටටම කියා හිටියා මගේ 4 සීමාවවත් වසන් නැතුව වහාම මෙතනින් යනවා යන්න කිව්වා. ඔබ ඔය නින්දා කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයකට. දානේ ආනිසංස අනන්තයි අප්පමෙයයි. ඔබ දානයටයි ඔය ගරහන්නේ. පින් කුසල් වලටයි ඔබ ඔය ගරහන්නේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාව මගේ 4 කොනවත් වසන් නැතුව වහාම මෙතනින් යනවා කියලා එලෝ ගත්තා. දැන් අර දිව්‍යාංගනාව විමානයට යන්න යනකොට විමානේ වැහිලා ගියා. සිටුතුමා මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙන්නේ. බණහලා. දිව්‍යාංගනාවක් පෙර මරණ මංචකයේ පිනක් බලවත් වෙලා දිව්‍යාංගනාවක් වුණත් මිත්‍යා දෘෂ්ටිකයි. අර විමානයේ සිටුතුමාගේ සීමාව තුල නිවසට ඉහළ අහසේ මගේ 4 කොනවත් වසන්න එපා කීවට පස්සේ සිටුතුමාගේ අවසරේ නෑ විමානෙට යන්න බෑ වැහුණා. මේ දිව්‍යාංගනාව ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත සීමස්තක දේවතාවරු කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ ප්‍රදේශයේ බලවත්ම දේවතාව. ඒ දෙවියන් මුණ ගැහිලා වෙන විමානයකට යන්න අවසර ඉල්ලුවා. ඒ දෙවියන් කිව්වා ඒක මට කරන්න බෑ. 4 වරන් දෙවියන්ගෙන් අවසර ගන්න කිව්වා. දැන් මේ දිව්‍යාංගනාව 4 වරන් දෙවියන් ළඟට ගිය අවසර ගන්න. 4 වරන් දෙවියන් කරුණ විමසලා කිව්වා සක්‍ර දෙවියන්ගෙන් අවසරයක් අරන් එන්න කිව්වා. මේ දිව්‍යාංගනාව සක්‍ර දෙවිය මුණ ගැහෙන්න ගියා. විමානයකට යන්න අවසර ගන්න. සක්‍ර දෙවියන් කිව්වා දේව සභාව රැස් කරලා ඔබට තීන්දුවක් දෙනකම් වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. දෙව්ලොව දිව්‍ය සභාව රැස් වෙනවා පෝය 4ටම. සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙනවා. මේ දේව සභාවේ තමයි දෙවියන්ගේ ප්‍රශ්න, ගැටලු, නඩු විසඳන ඒවා සිදු වෙන්නේ. මේ දේව සභාව රැස් වෙච්ච වෙලාවේ අර දිව්‍යාංගනාවගේ මේ කාරණාව සක්‍ර දෙවියන් කරුණු කාරණා අරගෙන විසඳලා සක්‍ර දෙවියන් දඬුවමක් පැමිණෙව්වා. ඒ තමයි සක්‍ර දෙවියන් කියා හිටියා මිත්‍යා දෘෂ්ටික දෙව්දුව ඔබ නින්දා කරලා තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයට. ඔබට වෙන විමානයක් නම් නැහැ කිව්වා. ඔබට ඒ විමානේ ආපහු අවශ්‍ය නම් ඔබ සිටුතුමා ඉදිරියේ පෙනී ඉඳලා දන් දෙන්න එපා කියන්න පුළුවන් නම් සිටුතුමාගේ ණයට අරන් ණය නොදී ඉන්න මිනිස්සු ඉදිරියේ පෙනී ඉඳලා ණය ටික ආපහු ලැබෙන්න සලස්සන්න කිව්වා. ඔන්න දෙවියන්ගේ දඬුවම. ඊළඟට මහා සාගරයට අර අචිරවතී ගං යුර කැඩිලා ගහගෙන ගිය කහවණු සක්‍ර දෙවියන් අවසර දෙනවා කීවා ඒ ගඟේ ගහගෙන මොහොතට ගිහින් තියෙන කහවණු එකතු කරගෙන ඇවිල්ලා ගබඩාවලට ඔබ පුරවන්න කිව්වා. ඒකට සක්‍ර දෙවියන් අවසරේ බලය දෙනවා කිව්වා. මොහොතේ තියෙනවා වටිනා වස්තුව, වටිනා මැණික් වර්ග, අයිතිකාරයෙක් නැති දේවල්. ඒවා ඔබ ගෙනහල්ලා ගබඩාවලට පුරවන්න කිව්වා. ඔය ටික කරලා සිටුතුමාගෙන් සමාව ගන්න කිව්වා ගිහිල්ලා. සිටුතුමා සමාව දුන්නොත් ඔබට විමානය ඇරෙනවා කිව්වා. ඔන්න දෙවියන්ගේ දඬුවම. දැන් අර දිව්‍යාංගනාව මුහුදට ගහගෙන ගිය කහවණු එකතු කරලා තමන්ගේ 이르දි බලයෙන් ගබඩාවලට පිරෙව්වා. ණයකාරයෝ ඉදිරියේ පෙනී ඉඳලා ණය ආපහු ලැබෙන්න සැලැස්සුවා. දැන් පොලියයි ණය ඔක්කොම බලෙන්ම ගෙනල්ලා දෙනවා බයට.
ඒවත් ආපහු හම්බුණා. ගබඩාවලට රන් කහවණු ආයිමත් පිරීලා ගියා. අන්න ධර්මයේ හැසිරෙනකොට ආපහු දෙවියන් පිහිට වෙනවා කියන්නේ ඒක ආපහු අර අකුසල විපාකේ ගෙවිලා ඉවර වෙනකොට පින මතු වෙනකොට ආයි අරව ලැබෙනවා. දැන් මේව ඔක්කොම පුරවලා දිව්‍යාංගනාව ආයිමත් සිටුතුමා ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉන්න වෙලාවේ සිටුතුමා කිව්වා ඇයි මේ ආයිත්තාවේ දන් දෙන්න එපා කියන්නද කියලා. ඒ වෙලේ කියා හිටියා අනේ සිටුතුමනි මට සමා වෙන්න. මං කරේ වැරදි ප්‍රකාශයක්. ඔබේ අනෙන් මගේ විමානේ වැහිලා ගියා කිව්වා. මට වෙන විමානෙකුත් නැහැ කිව්වා. සතරවරන් දෙවියන් සක්‍ර දෙවියන් පවා මට අවවාද කරලා ඔබෙන් සමාව ගන්න කිව්වා. සක්‍ර දෙවියන්ගේ අනින් ආපහු මං ණය ලැබෙන්න සැලැස්සුවා. ගබඩාවලට ආපහු ඔබේ වස්තුව පිරීලා ගියා. අනේ මට සමාව දෙන්න කිව්වා විමානෙට යන්න. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා කියන ඔබ සමාව ගන්න ඕන මගෙන් නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් ඔබ නින්දා කරේ බුදු කෙනෙක්ගේ ධර්මයටයි කිව්වා ගැරහුවේ. මං කැමතියි කිව්වා. පසුවදා දැන් ආයෙමත් වස්තුව තියෙනවා නැති වෙච්ච වස්තුව ලැබිලා. බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට සිටු නිවසට දානෙට ආරාධනා කරා. ප්‍රණීත විදිහටම කාලෙකට පස්සේ දානි සකස් කරා. බුදුරජාණන් වහන්සේ 500ක් සංඝයා සමග නිවසට දානෙට වැඩියා. දානය වළඳලා අවසන් වෙනකොට මේ දිව්‍යාංගනාව පෙනී හිටියා. බුදුහාඳුරන්ගෙන් සමාව ගන්න. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා පෙර සසරේ කල්ප ගානකට පෙර පසේ බුදු කෙනෙකුට දානයක් දීපු පිනක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකව හිටියත් පෙර සසරි කරපු පිනකුත් තියෙනවා. ඒ පින මතු කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා අර දිව්‍යාංගනාව අවසානයේ සෝවාන් වුණා. මේක ධම්මපදයේ සඳහන් වෙනවා. එතකොට හිතන්න දෙවියෙක් කිව්වත් ධර්මයට එකඟ නැත්නම් පිළිගන්න එපා. අන්න ඒක මතක තියාගන්න. දිව්‍ය ස්වරූපෙන් ආවත් බැබලි ඉස්සරහා පෙනී හිටියත් දිව්‍ය ආභරණෙන් අහසේ ඉඳලා කිව්වත් බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟද නැද්ද කියලා බලන්න. දෙවියන් අතරත් නොමග යවන අය මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒ කාලෙත් ඉඳලා තියෙනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ඔහොම ගිහිල්ලා කාලයක් ගිහිල්ලා දින සති මාස අවුරුදු ගෙවිලා ලෙඩ වුණා වයසට ගියා එක් තැන් වෙලා මරණාසන්න වුණා. මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාවක් අනාථපිණ්ඩික වාද සූත්‍රය. සිටුතුමා ඇඳට වැටිලා මරණාසන්න වෙනකොට සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ ජේතවනයට යන්න. ගිහිල්ලා මං වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. වැඳලා කියන්න මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් ඔබ බුදුහාමුදුරන්ට වඳින්න. වැඳලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරවන්න සිටුතුමාට බොහොම අසාධ්‍යයි අමාරුයි කියලා මගේ අසනීප ගැන කියන්න. මතක් කරන එක විතරයි කිව්ව කරන්න. බුදුහාමුදුරන්ට ආරාධනා කරන්න එපා. උන්වහන්සේ විහෙසවන්න කැමති වුණේ නැහැ මරණාසන්න වෙලාවෙවත්. ඊළඟට ඔබ යන්න කීවා සාරිපුත්ත හාමුදුරුවන් හම්බෙන්න. සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියට. ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා මගේ වචනෙන් ඔබ ආයි වඳින්න කිව්වා. මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් ඔබ වඳින්න. වැඳලා සාරිපුත්ත හාමුදුරන්ටත් මගේ අසනීප තත්ත්වේ මම බොහොම අසාධ්‍යයි කියලා සාරිපුත්ත හාමුදුරන්ට ආරාධනා කරන්න කිව්වා අනේ මාව බලන්න එන්න මට බණපදයක් කියන්න එන්න කියලා ආරාධනා කරන්න කියලා සේවකයෙක් කැරියා. සාරිපුත්ත හාමුදුරුවෝ එදා හවස මේ ආරාධනේ පිළි අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා ආනන්ද හාමුදුරුවොත් එක්ක සිටු නිවසට වැඩියා. යනකොට සිටුතුමාට අසාධ්‍යයි. ඇඳේ උඩු බැලිය අතර නැගිට ගන්නත් බෑ. බොහොම අමාරුයි. ඇඳ ළඟම ආසන දෙකක් පනවලා තිබ්බා. දැන් සිටුතුමා ළඟින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වාඩි වුණා. වැඩ ඉඳලා සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා සිටුතුමනි කච්චිතේ කමනීය කච්චි ආපනීය කච්චි දුක්ඛා වේදනා නෝ අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති ඔබට ඉවසන්න පුළුවන්ද දරා ගන්න පුළුවන්ද
වේදනාව දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? මේ කායික වේදනා අඩුවක් තියනවද වැඩියක් තියනවද? දැන් අපි ලෙඩෙක් බලන්න ගියාම මේ ස්වාමීන් වහන්සේලාගෙන් වේවා කවුරු හරි නෑ එක්ක ආවහම ලෙඩ වෙලා ඉන්න වෙලාවේ අමාරු වෙච්ච වෙලාවේ කෙනෙක් බලන්න ආවහම ඔය වගේ ඒවා අහන්නේ නේ. කොහොමද දැන් සනීපද අඩුවක් තියෙනවද? දැන් එන්න වැඩි වෙනවද? සාරිපුත්ත හාමුදුරුවොත් සිටුතුමාගෙන් ඒ විදිහට ඇහුවා. අහනකොට සිටුතුමා කියනවා ඔන්න තේරුම් ගන්න අනාථපිණ්ඩික සිටුතුමාට මරණ මංචකේ දැනිච්ච වේදනාව උපමා 4ක් කියන. දැන් අපි මේවට බය වෙන්න නෙමෙයි තියෙන්නේ. මේ තුල අපි ධර්මයේ ශක්තිමත් වෙන්න ඕන. අපි කාටත් මැරෙනවා කියන එක මට ඔබ වහන්සේලාට මේ අයට උපන්නා වූ සෑම සත්වයකටම පොදුද නැද්ද? නත්ති ජාතස් සමරණ. නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් අපි කාටවත් නැහැ. ඉපදුනා නම් කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයට මුහුණ දෙන්න වෙනවාමයි. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමීනි මට දැන් දැනෙන්නේ ඔන්න උපමාවල්. මගේ ඔළුව වටේට ශක්තිමත් පුරුෂයෙක් කඹයක් වෙලලා කිටි කිටි ගාලා ඔළුව හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කිය. අපි කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. එතකොට මරණාසන්න වෙලාවේ සිටුතුමාට දැනුණා ඔළුව වටේට කඹයක් වෙලලා කෙනෙක් හිර කරනවා වගේ වේදනාවක්. ඊළඟට කියනවා ස්වාමීනි උල් පිහියකින් හිස් මුදුනට ඇනගෙන යනවා මගේ ඔළුව පලන්න උල් පිහියකින් හිස් මුදුනට අනිනවා වගේ අධිමාත්‍ර වේදනාවක් මේ හිස ඇතුලෙන් දැනෙනවා කියලා. දැන් ওই මරණාසන්න මොහොතේ සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාට දැනෙන හැටි කියන්නේ. ඊළඟට සිටුතුමා කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු කපනවා වගේ අධිමාත්‍ර වේදනාවක් බඩවැල් ඇතුලෙන් මට මතුවෙනවා කිය. බඩේ අමාරුව බඩවැල් ඇතුලෙන් ඇඹරි එන වේදනාව කියලා කියනවා මස් කපන පිහිවලින් මගේ බඩවැල් කපනවා වගේ දැනෙනවා කිය. ඊළඟට කියනවා ස්වාමීනි 4 දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මුළු ඇඟම මගේ දනවා කියෝ. දැන් ඔන්න මරණාසන්න මොහොතේ දැනිච්ච දාහය වේදනාව ඔබ අහලා ඇති. අපි දන්නවා මේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් බණ ධර්මයේ සඳහන් වෙන කාරණා දැන දන්නවා. කෙනෙක් මැරෙනකොට කාරණා 3ක් ශරීරයෙන් බැහැරට යනවා. ආයුස් මාච විඥාන. ආයුෂ ඉවර වෙනවා. උස්මාච ශරීරයේ තියෙන උණුසුම ශරීරයෙන් බැහැර වෙනවා. අපි කියන්නේ තේජෝ ධාතුව කියලා. සන්තප්පන තේජෝ ධාතුව, පරිදහන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව. මේ ශරීරයේ උණුසුමක් තියෙනවා. කන බොන කෑම දිරවන, කය දවන, තවන උණුසුමක් තියෙනවා. මේ උණුසුම කයෙන් එළියට ඇදිලා යනවා. ඒකනේ මැරුණාම සීතල. කය ඇඟේ තියෙන උණුසුම ඇඟෙන් පිටටතර යනවා. විඤ්ඤාණම් විඤ්ඤාණය මේ කය අතහැරලා කර්මානුරූපී උපතකට ඇදිලා යනවා. එතකොට මරණාසන්න මොහොතේ අර තේජෝ ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරේ උණුසුම කය පුරා බැසගත් උණුසුම ශරීරයෙන් එළියට ඇදෙනවා. ඒ ඇදෙනකොට විශාල දාහයක් දැවීමක් ඇඟ පිච්චෙනවා වගේ දැනෙනවා. ඒක තමයි අර වගේ උපමාවලින් කියන්නේ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ දැනගත්තා සිටුතුමාට එන්න අමාරුයි මරණාසන්න මොහොතේ මේ වේදනාව දැනෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පරම ගාම්භීර ධර්ම කොටසක් කිව්වා. මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩික වාත සූත්‍රය තියෙනවා. බොහොම කෙටියෙන් කියන්න මොකද හරිම ගැඹුරුයි. මහරහතන් වහන්සේ නමකගේ විඥානයක් පිහිටන ආකාරය තමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ. සිටුතුමාට කියනවා සිටුතුමනි මේ ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඇසට බැඳිච්ච සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කනට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. කනට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න.
නාසයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. නාසයට බැඳිච්ච සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6 ගැනත් ආයතන 6ට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා කරුණු කියන. ආයතන 6ට නොබැඳී ඉන්න නම් ඒ ආයතනයන්ගේ යථා ස්වභාවය විදර්ශනා නුවණින් දකින්න ඕන. ඊළඟට කියනවා සිටුතුමනි ඇහැට පේන රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. රූපයට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. කනට ඇහෙන ශබ්දයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඒ ශබ්දයට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඔය විදිහට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට එන අරමුණු. අර ආයතන 6ට ගෝචර වෙන බාහිර අරමුණු. ඒවට බැඳෙන්න එපා කියනවා. බැඳිච්ච හිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. එතකොට ඒවට නොබැඳී ඉන්න නම් බාහිර ආයතන ගැනත් විදර්ශනා නුවණින් දකින්න කියනවා මේ වෙලාවේ. ඊළඟට ආයතන 6ේම විඥානේ, චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ, මේ විඥාණයට බැඳෙන්නත් එපා කියනවා. විඥාණයට බැඳිච්ච සිතක් පවත්වන්නත් එපා කියනවා. ඊළඟට මේ ආයතන 6ේම ස්පර්ශය ගැන කියනවා. මේ ස්වාමීන් වහන්සේලා අපේ සීල ස්වර්ණ ගිලන් ස්වාමීන් වහන්සේලා අපි දකිනවා. ගිලන්ව වැඩ සිටියත් නිතර ගැඹුරු ධර්ම කාරණා නිතර ශ්‍රවණය කරන බණ අහනවා. ඒ ධර්ම කරුණු ජීවිතය අවබෝධ කරගන්න ලොකු උත්සාහයක් ගන්න ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් අපේ සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වැඩ ඉන්නේ. එතකොට මෙන්න මේ ධර්ම කාරණා හොඳට මෙනෙහි කරලා අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත හාමුදුරුවෝ මරණාසන්න වෙලාවේ කියපු ධර්මයේ ආයතන 6 බාහිර ආයතන විඥාන ඊළඟට ආයතන වල තියෙන ස්පර්ශයන් ඊළඟට ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඒ විඳීමට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විඳීමට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ආයතන 6 ස්පර්ශයෙන් ඇති වෙන විඳීම ගැන කියනවා. ඔහොම කියලා ආයමත් මුල ඉඳන් වෙනත් විදිහකට කියනවා රූප උපාදානස්කන්ධයට බැඳෙන්න එපා කියනවා. වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්න එපා කියනවා. සංඥා උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. සංස්කාර උපාදානස්කන්ධයට බැඳෙන්න එපා. විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නත් එපා. ඒවට බැඳිච්ච සිතක් පවත්වන්නත් එපා කියන පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධයට නොබැඳිච්ච සිතක් පවත්වන්න කියන. ඒකට අදාළ කාරණා විස්තර කරමින් පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කර කර බණ කියනවා. අර මරණාසන්න මොහොතේ හිටපු සිටුවරයාට, ගිහි සිටුවරයාට. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි ඔය විතරක් නෙමෙයි පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. පඨවි ධාතුවට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. මේ ශරීරයේ තියෙන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත අපේ ශරීරේ පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්, තේජෝ උණුසුමට අයිති කොටස් 4ක්, වායු ධාතු කොටස් 6ක්. ධාතු මනසිකාර භාවනාවේදී අපි ඉගෙනගෙන ඇති. එතකොට මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ තවත් දෙකක් කියනවා ආකාශ ධාතු, විඥාන ධාතු. මෙන්න මේ 6ටම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ඒවට බැඳිච්ච සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න කියන. මේ පරම ගාම්භීර ධර්ම කොටසක් කියන්නේ. ඊළඟට කියනවා මෙලවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. පරලොවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. යමක් දැක්කනම් දිත්තං සුතං පරිසංකිතං දැක්කද, ඇහුවද, වින්දද ඒ කිසි දෙයකට නොබැඳිච්ච සිතක් පවත්වනවා කියලා හික්මෙන්න කියලා. දැන් මේ වගේ පරම ගාම්භීර ධර්මයක් සාරිපුත්ත හාමුදුරුවෝ කියනකොට ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ඇස් වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියනකොට ආනන්ද හාමුදුරුවෝ ළඟ හිටියේ.
ආනන්ද හාමුදුරුව බලාගෙන ඉඳලා ඇහුවා සිටුතුමනි අතහැර ගන්න අමාරුයි නේද නිකන් අරමුණේම ගැලෙනව නේද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ගැඹුරු ධර්මයක් අතහරින්න ඇලෙන්න එපා කියනකොට අතහැර ගන්න බැරුව තමයි මේ කඳුළු බේරෙන්නේ කියලා. ඉතින් මහා ධනස්කන්ධයක් තිබිච්ච විශාල වස්තුවක් තිබ්බ සිටුවරයෙක් මේක අතහැර ගන්න බැරුවයි මේ කඳුළු ඇක්කෙරෙන්නේ කියලා. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා කියනවා අනේ ස්වාමීනි අතහැර ගන්න බැරුව නෙමෙයි. මම බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා. මහරහතන් වහන්සේලා ඇසුරු කරා. බොහෝ දේශනා අහලා තියෙනවා. හැබැයි මේ වගේ පරම ගාම්භීර ධර්මයක් නම් මට අහන්න ලැබිලා නැහැ. අද මේ අමාරුම වෙච්ච වෙලාවෙන මේ තරම් ගැඹුරු බණක් මට ඇහුණි කිය. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සිටුතුමනි මේ වගේ ගැඹුරුම දේශනා පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාටයි කියන මේ ශාසනය බොහෝ කියලා දෙන්න. සුදුවත් අඳින ගිහි ජීවිත ගත කරන ගිහි අයට මේ වගේ පරම ගාම්භීර ධර්ම කොටස් කියලා දෙනවා අඩුයි කියෝ. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමා ඉල්ලීමක් කරා අනේ ස්වාමීනී ගිහි ජීවිත ගත කරන අය අතරත් කෙලෙස් අඩුවයි ඉන්නවා. මේ වගේ පරම ගාම්භීර ධර්ම අවබෝධ කරන්න පුළුවන් පින් ඇති අය ඉන්නවා. ඒ නිසා පැවිද්දන්ට විතරක් නෙමේ ගිහි අපි වගේ අයටත් ඒ පරම ගාම්භීර ධර්ම දේශනාවන් කියලා දෙන සේක්වා කියලා ඉල්ලීමකුත් කර අන්තිම වෙලා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ඒ විදිහට උපදෙස් දීලා සිටුතුමාගේ හිත පිහිටවලා සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ සිටු නිවසින් එළියට බැහැලා ජේතවනයේට වැඩියා. ටික දුරක් එනකොටම අර ලෙඩ ඇඳේම අර ධර්ම කරුණු සිහි කරගෙන එහෙම පණ ගියා. නින්දෙන් පිබිදියා වගේ දෙව්ලොව අනාථපිණ්ඩික දෙවියන් හැටියට ඒ මොහොතේම දිව්‍ය විමානයක පහළ වුණා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා මැරිච්ච දවස. දැන් ඔබ හිතන්න බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා 54 කෝටියක් වියදම් කරලා ජේතවනයේ හදපු සිටුවරයා මැරිච්ච දවස. නගරේ සැවැත්නුවර කෝටි ගාණක් මිනිස්සු හිටියා කිය. ඒ හැමෝටම බුදුහාමුදුරු වඩම්මලා බණපදයක් අහන්න මග විවර කරලා දුන්නේ මේ අනාථපිණ්ඩික සිටුතුමා. හැමෝටම දුකයි. බොහෝ ගිහි දායක දායිකවන් එදා ධම්සභා මණ්ඩපයේ මේ ගැනමයි කතා වෙන්නේ. මහරහතන් වහන්සේලා අනිත්‍ය ලෝක ධර්මතාවය සිහි කරගන්න උන්වහන්සේලාට ඒක ඒ තරම් කියන්නේ උන්වහන්සේලා දුක් නොවුනට අනිත් කෙලෙස් සහිත අය සිටුවරයා ගැන කියා දැන් දුක් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළ අනාථපිණ්ඩික සිටුතුමාගේම ගුණ මතු කරමින් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසලා උන්වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා වාඩි වුණා. පමණයි රාත්‍රී 10ට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට ගිහිල්ලා එලිමහනේ කුටියේ ඉස්සරහා තියෙන ස්තූප වගේ කොටසක්. එතන වැඩ ඉන්නවා. ඒ තමයි රාත්‍රී මැදියම් යාමේ දෙවිවරුන්ට වෙන් කරලා තිබුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලා. රාත්‍රී ටික වෙලාවක් යනකොට විශාල දිව්‍ය ආලෝකයකින් මුළු ජේතවනයේම ආලෝකමත් වුණා. ඒ ආලෝකේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ඇතුළට ඇවිල්ලා ආලෝකයෙන් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන ගාථා 4ක් කිව්වා. ඒ ගාථා 4න් පළවෙනි ගාථාව තමයි ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආඋත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. සංඝ ඊර්ෂීන් වහන්සේලා පිරිවරාගත් ධර්ම රාජයන් වහන්සේ මේ ජේතවන පිම්බිමේ වැඩ ඉන්නවා දකින්නකොට ප්‍රීති සංජනනම් මම. මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කියන. දැන් බලන්න මනුස්ස ලෝකෙ මිය ගිහිල්ලා දෙව්ලොව පහළ වුණත් ඒ මොහොතේම හැරිලා බැලුවේ මනුස්ස ලෝකෙ කරපු පින්කම් දිහා. තමන් මනුස්ස ලෝකෙ ඉන්නකොට 54 කෝටියක් වියදම් කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරපු ආරාමෙ දිහා. බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ජේතවනයේ වැඩ ඉන්නවා දකින්නකොට ප්‍රීති සංජනනම් මම. මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා ස්වාමීනී කියලා පළවෙනි ගාථාවෙන් බුදුහාඳුරන්ට වදින. ඊළඟට මේ ධර්මයේ දියුණු කරගන්න
ඕන කෙනා යෝනිසෝ මනසිකාරයමයි සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයමයි යෙදෙන්න ඕන කියලා ඊළඟ ගාථාවෙන් කියන. ඊළඟට කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ ධනය නිසාවත් උපන් කුලේ නිසාවත් නෙමෙයි ගුණධර්මවලින් කියලා අවසාන ගාථාවෙන් කියනවා සංසාරෙන් එතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියන. අනෙක් මහරහතන් වහන්සේලා අතරින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍රයි කියලා ගාථ 4ක් කියලා වැන්ද අතුරුදහන් වෙලා ගියා. වෙන මොකුත් කිව්වේ නැහැ. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රී මුළු ජේතවනයෙන් බබලවාගෙන විශාල දිව්‍ය ආලෝකයක් සුගන්ධ කුටියට පැමිණිලා මෙන්න මේ ගාථ 4න් වැන්දා. මේ ගාථ 4 කියලා අතුරුදහන් වුණා කි. එහෙම කියනකොටම ආනන්ද හාමුදුරුවෝ නැකිටලා කියනවා ස්වාමීනි මට අවසරයි. ඔය නම් එකත් එකටම අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයම තමයි කියව. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද කොහොමද ඔබ ඉලක්කයට හිතන්නේ? ඔය නම් අනාථපිණ්ඩික දෙවියන්මයි කියලා ඔබ කොහොමද ඒ විදිහටම හරියට ඉලක්ක කරේ? ඒ වෙලේ සාරිපුත්ත ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඇරුණකොට මහරහතන් වහන්සේලා අතරින් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන අප්‍රමාණ පැහැදීමෙන් හිටියේ. ඒ නිසා තමයි ඔය ගාථා 4 අවසාන ගාථාවේ සාරිපුත්තයන් වහන්සේ සංසාරයෙන් එතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් අග්‍රයි කියලා ඔය ගුණයක් කියලා නොපෙනී ගියේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා. ඊයේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියේ අනාථපිණ්ඩික දිව්‍යම්ම තමයි කිව්වා. එතකොට බලන්න මනුස්ස ලෝකේ 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදලා මේ බුද්ධ ශාසනයේ මහා පිංකම් කරලා අග්‍රදායකයා වෙලා මිය පරලොව ගියත් මිය පරලොව ගිය දවසේම දෙව්ලොව තමයි ඉපදුනේ. මිය පරලොව ගිහිල්ලා දෙව්ලොව ඉපදිලා ඒ දිව්‍ය ලෝකේ ඉපදිච්ච ගමන් හැරිලා බැලුවේ තමන් මනුස්ස ලෝකෙදී හදපු ආරාමෙ දිහා. ඒ නිසා අපි මේ මනුස්ස ලෝකේ කරන පින්කම් මතක තියාගන්න ඉද නන්දති මෙලවත් ඒවා ගැන සිහි කර කර සතුටු වෙන්න ඕනේ. මම මෙහෙම පින් කරා මෙහෙම පින් කරා. පෙච්ච නන්දති. පරලොව ගියත් සතුටු වෙනවා. දෙව්ලොව ගියත් මේ මනුස්ස ලෝකේ කරපු පින්කම් දිහා බල බලා තමයි සතුටු වෙන්නේ. දෙලොවම සතුටු වෙනවා මෙලවත් සතුටු වෙනවා පරලොවත් සතුටු. මා විසින් මෙසේ මෙසේ පින් කරගත්තා කියලා හිත හිතා සිහි කර කර සතුටු වෙනවා. ඒ නිසා අපේ ජීවිතවල මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ සිහි කර කර බලවත් කරන්න පුළුවන් පින් කරගන්න. බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස මෙම ධර්ම දේශනා සිදු කරනු ලබන දේශකයාණන් වහන්සේලාට උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනු ලබන බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. මෙම ධර්ම දානය තවත් බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස ව්‍යාප්ත වීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනි ධර්ම දේශනා අපගේ නාලිකාවට එකතු වූ සැනින් දැන ගැනීමට බෙල් සලකුණද යොදන්න. අපගේ නාලිකාව පිළිබඳ යම් ගුණදසක් වේ නම් එයද සඳහන් කරන්න අමතක කරන්න එපා. මෙවැනි වූ වටිනා ධර්ම දේශනාවකින් නැවත හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.